සුබම සුබ වාසනාවන්ත දවසක් කියලා ප්‍රාර්ථනා කරන්නම් මගේ ආදරණීයන් සියලුම දෙනාට. අද ඉතින් කවුරුත් කැමති කෑමක් තමයි හදන්න යන්නේ. මම මෙතන අරගෙන තියෙනවා ඉස්සෝග්‍රෑම් 500ක්. මුලින්ම මම කරන්නේ මේ ටික හොඳින් සෝදලා පිරිසිදු කරලා අරගෙන මැටි ඇතලියකට ඉස්සෝ ටික දාලා ඉස්සෝ ටික වැහෙන ප්‍රමාණයට වතුර දාලා මේකට කහ තේ හැඳි කාලක් සහ ලුණු කුඩු තේ හැඳි භාගයක් දාලා හොඳට තඹ ගන්නවා. මේ හොඳට තඹ ගද්දී මෙන්න මේ විදිහට වතුර එක උතුරගෙන ඉද්දි පෙන එනවනේ. එන්නේ ඒ පෙන ටික අපි අයින් කරන්න ඕනේ. මෙන්න මෙහෙම කරන්නේ ඇයි කියලා දන්නවද? ඉස්සෝ කොයිතරම් පිරිසිදු කරත් ඉස්සන්ගේ අර තියෙනවනේ අඩු වගේ ඒ වගේ සමහර වෙලාවට අපි අතින් සෝදලා අයින් කරන්න හැදුවත් ඒවා පිරිසිදු වෙනවා මදි නේද? හැබැයි මෙන්න මේ විදිහට හොඳට උණු වතුරෙන් තැම්බෙනකොට මේ ටික හොඳට පිරිසිදු වෙනවා. ඒ වගේම ඉස්සෝ ගෙන් එන පිලි ගඳ වගේ එකත් අඩු වෙලා යනවා. මේකට දෙහි බින්දු කීපයකුත් එකතු කරන්න පුළුවන්. ඒ වගේම මේ ටික පිරිසිදු වෙනවා වගේම මේකේ ලස්සන පාට එන්නේ මේ විදිහට තැම්බුවාම. නිකම් අපි ටෙම්පරාදුවට එකතු කරනවට වඩා මේ විදිහට කරාම ලස්සන පාටක් වගේම හොඳට පිරිසිදු වීමකුත් වෙනවා. ඉතින් මේ විදිහට තඹගත්ත ඉස්සෝ ටික වතුර අයින් කරලා පෙනහෙරකට දාලා හොඳින් නිවෙන්න තියෙනවා. එතකන් ඉතින් අපි ටෙම්පරාදුවට ඕන ටික ලෑස්ති කරගන්න තමයි තියෙන්නේ. මං ඒකට ගත්තා ලොකු ලුණු ගෙඩියක්. ඒකෙන් භාගයක් හීනියට කපලා අරගෙන තක්කාලි ගෙඩියකුත් හොඳට ඉදුණු හීනියට කපලා අමමිරිස් කරලකුත් අරගෙන පැත්තකින් තියාගත්තා. මුලින්ම මම කරේ ඉඟුරු සුදු ලුණු සහ අමමිරිස් කරලක් දාලා හොඳින් තලාගෙන ඒක තෙලට දාලා රන්වන් පාට වෙනකම් බැදීගෙන එනකොට අපි කපාගත්තු අර ලොකු ලුණු ගෙඩි භාගෙ සහ අමමිරිස් තක්කාලි ටික එකතු කරලා ඒ ටිකත් ටෙම්පරාදු කරලා ලුණු තේ හැඳි භාගයක් සහ කරි පවුඩර් තේ හැන්දක් එකතු කරලා ඒකටම කෑලි මිරිස් තේ හැඳි දෙකකුත් එකතු කරලා හොඳින් ටෙම්පරාදු කරගන්න. දැන් තමයි අර අපි තඹගෙන නිවෙන්න තියාගත්තු ඉස්සෝ ටික අපි එකතු කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඉස්සෝ ටිකත් එකතු කරගත්තට පස්සේ මේ ටික හොඳින් ටෙම්පරාදු කරගන්න ඕනේ. මේ ටික ටෙම්පරාදු කරගෙන ආයෙත් මේකට මස් කරි තේ හැඳි භාගයක් වගේ එකතු කරගෙන විනාඩි 7ක් 8ක් මේ විදිහට කවලම් කර කර උයා ගන්න තමයි තියෙන්නේ. මම මෙතෙන්දි වතුර නම් චුට්ටක්වත් එකතු කරේ නැහැ. ඔයාලා කැමති නම් මේ වෙලාවේ පොල් කිරි ටිකක් එකතු කරගන්නත් පුළුවන්. අන්තිමේට මම සැරට ඕන නිසා ගම්මිරිස් තේ හැඳි භාගයකුත් එකතු කරා. ඉතින් මෙන්න මේ විදිහට හදලා රස බලලා අනිවාර්යෙන් මටත් කියන්න අමතක කරන්න එපා. ඒ වගේම ටේරිස් කිචන් වයිබ් YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න අමතක කරන්න එපා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්න. සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න. මම ටේරි.